උදේට ඇහැරුණ ගමන් නිකම් අම්මුතු කම්මැලි ගතියක් දැනෙනවද? එහෙම නැත්නම් ඔයාගේ බඩ නිතරම පිපෙනවා වගේ, හරියට කෑම ජීර්ණය වෙන්නේ නෑ වගේ දැනෙනවද? ඉතින් ගොඩක් අය මේකට කරන අලුත්ම විසඳුම තමයි ජින්ජර් ෂොට් එකක් බොන එක. ඒ කියන්නේ ඉඟුරු යුෂ ස්වල්පයක් උදේට පානය කරන එක. ඒත් පොඩ්ඩක් හිතන්න. ඔයා දවස් 30ක් තිස්සේ හැමදාම උදේට මේ වගේ ඉඟුරු ෂොට් එකක් බිව්වොත් ඔයාගේ ඇඟ ඇතුලේ මොන වගේ පෙරලියක් වෙයිද? අද අපි කතා කරන්න යන්නේ ඉඟුරු වල තියෙන මේ පුදුම හිතන බලය ඔයාගේ ජීර්ණ පද්ධතියටයි ඇඟේ තියෙන වේදනාවලටයි බලපාන්නේ කොහොමද කියන. ඉඟුරු වල තියෙන ප්‍රධානම රහස තමයි ජින්ජරෝල් කියන සංයෝගය. මේකේ මාරම ප්‍රතිඔක්සිකාරක ගුණයක් තියෙනවා. ඉතින් ඔයා පළවෙනි දවස් කිහිපේ මේක බොන්න ගත්තම ඔයාගේ දිවටත් උගුරටත් පොඩි දැවිල්ලක් වගේ දැනෙන්න පුළුවන්. හැබැයි ඒ වෙලාවෙම ඔයාගේ කටේ කෙල උත්පාදනය වැඩි කරලා ජීර්ණ පද්ධතිය අවදි කරන්න මේ ඉඟුරු යුෂ සමත් වෙනවා. පළවෙනි සතිය ඉවර වෙද්දී ඔයාට දැනෙයි වෙලදාට වඩා ඉක්මනින් කෑම ජීර්ණය වෙනවා වගේ. අර කෑවට පස්සේ එන බඩ පිපුණු ගතිය හෙවත් බ්ලෝටිං ගතිය පළවෙනි සතියේදීම නිකම්ම නැතිවිලා යනවා ඔයාට දැනේවි. සති දෙකක් විතර යනකොට තමයි හොඳම දේ වෙන්න පටන් ගන්නෙ. ඒ තමයි ඉන්ෆ්ලමේෂන් හෙවත් ශරීරයේ ඇතුළත තියෙන ඉදිමුම් පාලනය වීම. අපේ ඇඟේ තියෙන ගොඩක් ලෙඩවලට මුල තමයි මේ ඉදිමුම. ඔයාට සන්ධි වේදනා තියෙනවා නම්, ඇඟපත රිදෙනවා නම් සති දෙකක් යද්දී ඒ වේදනාවන් ගොඩක් දුරට අඩු වෙනවා. ඉඟුරු කියන්නේ හරියට ස්වභාවික පේන් කිලර් එකක් වගේ. විශේෂයෙන්ම ව්‍යායාම කරන කෙනෙක් නම් මසල්ස් රිදෙනේට අඩු කරලා ඇඟට මාරම සහනයක් මේකින් ලැබෙනවා. තුන්වෙනි සතිය වෙද්දී ඔයාගේ ඇඟේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ඒ කියන්නේ ලෙඩ රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව ගොඩක් වැඩි වෙනවා. නිතරම හැදෙන හෙම්බිරිස්සාව, කැස්ස වගේ දේවල් වලට මේක මාරම පවරක් වෙනවා. ඒ විතරක් නෙවෙයි, ලේවල තියෙන සීනි මට්ටම පාලනය කරන්නත් ඉඟුරු උදව් වෙනවා. මේ නිසා දවස පුරාම එකම මට්ටමක ශක්තියක් තියාගන්න පුළුවන්. වෙනදාට දවල් වෙද්දි දෙන මහන්සිය දැන් දැනෙන්නේ නැහැ කියලා ඔයාටම හිතේවි. මාසයේ අවසාන වෙද්දී ඔයාගේ ඇඟේ සම්පූර්ණ වෙනසක් ඔයාට පෙනේවි. ජීර්ණ පද්ධතිය දැන් નિયમિત විදිහක වැඩ කරනවා. ඇඟේ තිබුණු අනවශ්‍ය බරගතිය අඩු වෙලා හැම පවා පැහැපත් වෙන්න පටන් ගන්නවා. මොකද ඇඟේ ඇතුලේ තියෙන විස පදාර්ථ ඉවත් කරන්න ඉඟුරු මාර විදිහට උදව් වෙනවා. හැබැයි යාළුවනේ මේ වැඩේ කරද්දී පොඩි දෙයක් මතක තියාගන්න ඕන. ඔයාට ગેස්ට්‍රයිටිස් වගේ දරුණු බඩේ දැවිල්ලක් තියෙනවා නම් හිස් බඩ මේක බොන්න යන්න එපා. පොඩි කෑමක් කාලා මේක බොන එක තමයි හොඳම. ඒ වගේම ඉඟුරු ෂොට් එකක් හදද්දී ඒකට ලෙමන් ටිකක් සහ මීපෙනි ටිකක් එකතු කරගත්තොත් එහි ගුණය වගේම රසත් ගොඩක් වැඩි වෙනවා. ඉතින් මේ පුංචි පුරුද්දෙන් ඔයාගේ ජීවිතේ ලොකු වෙනසක් කරගන්න අදම උත්සාහ කරලා බලන්න. දවස් 30ක් කරලා බලන්න. ඔයාගේ සිරුර ඔයාටම ස්තුති කරයි. මේ වගේ සෞඛ්‍ය සම්පන්න තොරතුරු තවත් දැනගන්න අපේ channel එක subscribe කරන්න. ඔයාගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. නිරෝගීව ඉන්න. ජය වේවා.